ඇයි මම කිව්වේ? අයියව හම්බෙන්න ගියේ. ඉතින් ඔයා අහන්නේ නැද්ද මං කොහෙද ගියේ? මට එහෙම අහන්න ඔන්න ඔකට තමයි මං වගේ කැමතිම. ඔයාට ඒ තරම් මාව විශ්වාසයිනේ. හැබැයි පුතෝ මං එහෙම නෑ. ඊයේ අයියව හම්බ වෙන්න ගියේ? පොඩි ප්‍රශ්නයක් වෙලා තිබ්බා. ඒක විසඳගන්න. මොකක්ද ප්‍රශ්නේ? ඒක මම වට පස්සේ කියන්න. මෙහෙමයි. මං දන්නවා ඔයා හරි පුංචි පවුලකින් ඉපදුණා. 100 විතරක් ඔයාට හිටියේ. හැබැයි ඒව මට ප්‍රශ්නයක් වුණේ නෑ මෙතෙක්කල්. ඒ හින්දා මට වගේ ජොබ් එක ගැනත් කියන්න. ඒක මම ප්‍රශ්නයක් කරගන්නේ නෑ කවදාවත්. හැබැයි මට හිතෙනවා ඔයා මොනවා හරි දෙයක් මගෙන් හංගනවා කියලා. මට ඒක දරා ගන්න හරි අමාරුයි බබා. මට තා පොඩි කාලයක් දෙන්න. ඔයා හැමදාම කියන්නේ ඕකනේ. මේ ඉන්න වගේ බස්ද? ඈ? මං හුඟක් දේවල් හොයාගෙන තියෙනවා. මං මේ දේවල් හොයාගෙන තමයි මේ කතා කරන්නේ. මට කියන්න ඔයා මෙයාත් එක්ක කරන බිස්නස් එක මොකක්ද? ඔයා මෙයාත් එක්ක කරන බිස්නස් එක මොකක්ද? හරි. ඔයා කල්පනා කරලා මට කියන්න. හැබැයි එතකොට මට කතා කරන්න එපා.